සීක්‍රටිව් හොරිසෝන් නරඹන ප්‍රේක්ෂකයන්ව ආදරෙන් පිළිගන්නවා. අද අපි මනස පිළිබඳව අලුත් දෙයක් කතා කරන්න යන්නේ. very interesting එකක් ගැන කතා කරන්න යන්නේ. ඔබගේ දුකට ප්‍රධාන කාරණය. ඇයි අපිට දුකක් ඇති වෙන්නේ? කොහොමද දුකක් නැතුව අපි හැම දෙයකටම මුහුණ දෙන්නේ? ඇයි අපට දුකක් ඇති වෙන්නේ? මේකට ප්‍රධානම හේතුව. ඒක තමයි අපි අද බලන්න යන්නේ. හරි, දැන් අපි වීඩියෝ එකට යමු. සිත කියන්නේ එක්තරා විදිහේ ඉක්විප්මන්ට් එකක්. ඉක්විප්මන්ට් කියන්නේ උපකරණයක් වගේ හිතාගන්න. ඒක කොහොමද අපි හරි විදියට යූස් කරන්නේ? මගේ පෙර වීඩියෝවේදී සූක්ෂම දේහයේ වෙනස්කම් අපේ ස්ථූල දේහයෙන් දකින්න පුළුවන් වගේම මේ සිත, මේ මනස කොහොමද අපි හරි විදියට පාවිච්චි කරන්නේ? ඒක අද වීඩියෝවේදී බලමු. සතුට, සැනසීම, තෘප්තිමත් භාවය, සමාව දීමේ ගුණය, මේවා ධනාත්මක සිතුවිලි නේද? මේවා වගේම දුක, කලකිරීම, අසතුට, කෝපය, ක්‍රෝධය, එපා වීම, තිත්ත හැඟීම්, මේ වගේ ඍණාත්මක සිතුවිලි පළමුව පැමිණෙන්නේ අපගේ ශරීරයට නෙමෙයි. ඒ කියන්නේ කෙලින්ම එන්නේ අපේ මනසට, නැත්නම් අපේ සිතට. මේ වගේ අවස්ථාවකදී හිත නැත්නම් මේ මනස දුවන විදිහට අපි සිතන්න පටන් ගත්තම තමයි හැම ප්‍රශ්නෙම. මොහොතක් නතර වෙන්න. දැන් ඔබේ ඇස් දෙක වහගන්න. දැන් සිතන්න, ඔයාගේ හිත කියන්නේ අශ්වයෙක් කියලා. ඔබ තමයි එහි අසරුවා කියලා හිතන්න. දැන් අශ්වයා කැමති විදියට අසරුවාව අරන් හැම තැනම දුවනවා. කොහොම ඇතිද? ආපහු නතර වෙන්න. දැන් අසරුවා තමා කැමති විදිහට කැමති තැනට අශ්වයාව හසුරවනවා. හරියට මෙහෙවනවා. මේ දෙකේ වෙනස ඔබට තේරෙනව නේද? අන්න ඒ වගේ තමයි. දැන් ඔබ මේ දේ තේරුම් ගන්න ඕනේ. ඔබයි ඔබගේ මනස කියන එකයි දෙකක් කියලා තේරුම් ගන්න. පටලව ගන්න එපා. මනසේ සූක්ෂම දේහයයි ස්ථූල දේහයයි සම්බන්ධ වෙන්නේ සිතුවිලි නිසා. අද අපි බලන්නේ මේ මනස කියන උපකරණය අපි කොහොමද පාවිච්චි කරන්න කියලා. දැන් ඔබ තේරුම් ගන්න, මනස කියන එකයි පුද්ගලයා කියන එකයි දෙකක්. හැබැයි අපේ ජීවිතයේ, අපේ ලයිෆ් එකේ අපි කොහොමද දන්නවද හිතාගෙන ඉන්නේ? ඔබේ මනස කියන්නේ ඔබම කියලා. මෙතන තමයි අපේ හැම ප්‍රශ්නෙම ආරම්භය. දැන් හිතන්න, ඔබට තියෙන ආසම හැඳුම ගැන. ඒක ඔබ ඇඳ ගන්නවා. මෙතන ඔබයි ඒ ඇඳුමයි දෙකක් නේද? තේරෙනවද? තව උදාහරණයක්. ඔබයි ඔබගේ සෙල්ෆෝන් එකයි. දැන් ඔබ සෙල්ෆෝන් එක ඔයා හසුරවනවා. එතකොට ඔයාට පැහැදිලිව පේනවා ඔබයි සෙල්ෆෝන් එකයි කියන්නේ දෙකක් කියලා. ඒ ෆෝන් එක ඔබ හරියටම යූස් කරනවා. දැන් මම හිතනවා ඔබ පොයින්ට් එක තේරුම් ගත්තා කියලා. දැන් මේ මනස කියන ඉක්විප්මන්ට් එක මම කොහොමද හසුරුවන්නේ කියලා ඔබ හැමෝම අහනවා. හැබැයි ඔබ ඒ මනස ඇතුලේ ඉඳගෙන ඔබයි මනසයි එකයි කියලා හිතාගෙන පැටලිලා ඉන්නේ. දැන් ඒ තැනින් මනස තියලා ඔබ පිටතට ඇවිල්ලා, එල්ලියට ඇවිල්ලා සිට ගන්න. එතකොට දැන් ඔබගේ සෙල්ෆෝන් එක වැටිලා කැඩුනත් ඔබට මුකුත් වෙන්නේ නැහැ. ඔබගේ ඇඳුම ඉරුණත් ඔබට මුකුත් වෙන්නේ නැහැ. දැන් මයින්ඩ් එකේ ප්‍රශ්නයක් ආවොත් මොකද්ද කරන්නේ? ඔබ වැටෙනවා, නැත්නම් මොකක් හරි එක ස්ට්‍රෙස් එකක් වෙලා රෝගයක් බවට පත් වෙනවා, අපෝරි දෙනවා කියනවා. සමහර අය සියදිවි හානි කරගන්නවා, පණ නැති කරගන්නවා. හැබැයි හිතලා බලන්න, ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ ඔබටද ඔබේ මනසටද කියලා. ඒ ඔබේ මනසටයි, ඔබට නෙමෙයි. දැන් හිතන්න, මනස කියන උපකරණයක්. කොහොමද මම මේක පාවිච්චි කරන්න කියලා අහන්න කලින් ඔබ ඒ මනස ඇතුලේ පැටලිලා ඉන්නවා කියන එක ඔබටම අමතක වෙලා ගිහිල්ලා. හරියට මකුළුවාගේ දැලේ කෘමියෝ පැටලිලා ඉන්නේ. අන්න ඒ විදිහට. ඔබ හැමතිස්සෙම මයින්ඩ් එකේ ඇතුලේ ඉඳගෙන ඉන්නේ. ඇතුලෙම ඉන්නේ ඔබ.
එතකොට කොහොමද ඔබ එය හසුරවන්නේ ඇතුළේ ඉඳගෙන? ඉස්සෙල්ලා මේකෙන් එළියට එන්න බලන්න ඕනේ. කොහොමද එළියට එන්නේ? එළියට එන්න කලින් ඉස්සෙල්ලා ඔබ ඔබේ මනස ඇතුලේ පැටලිලා හරියට දැලක පැටලිලා ඉන්නවා කියලා තේරුම් ගන්න එක පළමුවෙනි ස්ටෙප් එක. දැන් තේරුණාද? මේ මයින්ඩ් එක ඇතුලේ තමයි මේ හැමදේම. දැන් බලන්න ඔයාට වාහනයක් තියෙනවා. ඔබ ඒක හරි ආසාවෙන් එලවනවා. දැන් කියනවා ඔබ මේක මගේ කාර් එක. හැබැයි ඒක සාමාන්‍ය කාර් එකක්. හැබැයි ඒක මගේ කියලා කොහෙද ස්ටෝර් වෙලා තියෙන්නේ? ඔබගේ මේ මයින්ඩ් එකේ. ඔබගේ මේ මනසේ තමයි ස්ටෝර් වෙලා තියෙන්නේ. හැබැයි ඇත්තට මේක ඔබගේ නෙවෙයි. ඔබට ඒ කාර්යය මිලදී ගන්නට හැකියාව, මාර්ගය සහ ධෛර්ය, ශක්තිය ඇත්තටම ලබා දුන්නේ දෙවියන් වහන්සේ විසින්. දැන් බලන්න ඔයාගේ මේ කාර්යයට කවුරු හරි කෙනෙක් ලොකු ගලක් විසි කරනවා කියලා නිකන් හිතන්නකෝ. එතකොට ඔබගේ රියැක්ෂන් එක කොහොම වෙයිද? මගේ කාර් එක කණ්ණාඩිය කියලා දුක් වෙයි ඔයාලා. සමහර වෙලාවට රණ්ඩු දබර පව ඇති කරගනි. හැබැයි මේකම මේ වගේ මේ දෙයක්ම ඔයා දන්න පුද්ගලෙක්ට නැත්නම් ඔයාගේ යහළුවෙක්ට මේ සිදු වුණා කියලා හිතාගන්න. ඔබයි ඔබගේ යහළුවයි කාර් එක ගමනක් යනවා. කොහොම හරි ඔහුගේ ඒ කාර් එකේ කණ්ණාඩිය කැඩෙනවා. දැන් බලන්න ඔබට අර පෙර පරිදි දුකක් ඇති වුණාද කියලා? නෑනේ, එච්චර දුකක් ඇති වුණේ නෑනේ. දැන් බලන්න පළමුවෙනි එකේ දෙවෙනි එකේ අතර වෙනස. මෙතන කාර් කණ්ණාඩිය කැඩුණු එක නෙමෙයි වැරද්ද. මේක මගේ කාර් එකේ කණ්ණාඩිය. මේ මගේ කියන සිතුවිල්ල. දැන් මගේ කියන එක ස්ටෝර් වෙලා තියෙන්නේ කොහෙද කියලා හිතන්න. ඔබගේ මයින්ඩ් එකේ. ස්වභාවයේ කාර් එක භෞතික වස්තුවක්. හැබැයි ඒක මගේ. මේක මගේ යාළුවාගේ කියන එක තියෙන්නේ අපේ මයින්ඩ් සෙට් එකේ. මනස ඇතුලේ. දැන් පළමුව ඔබ මනස ඇතුලේ පැටලිලා කියන එක සිතට ගන්න. පසුව මිදියෙන් එළියට එන්න. එතකොට මනසේ වහල් භාවයෙන් ඔබ නිදහස්. එවිට සියලුම දේවල් හෙමින් ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි. ලෝකයට පැමිණි සියලු වක්තෘවරු, ඥානවන්තයෝ සියල්ලම මේ පැටලිල්ලෙන් නිදහස් වුණු අය. මේ මනස කියන මායාවෙන් ඇහැරුණු පුද්ගලයෙකු ලෙස ඔබට සුවිශේෂී පුද්ගලයෙක් වෙන්න පුළුවන්. යථාර්ථයට පැමිණි විට ඔයාට මනස හසුරුවා ගන්න පුළුවන් වෙයි. මනස කියන ශක්තිය හසුරුවන්නට ඒ පටලැවිල්ලෙන් ඔබ එළියට ආ යුතුයි. මනස පරිස්සමින් බලා ගන්න. මනස ගැන අපි තවත් කතා කරමු.